අද මං කියන්නේ වෙනස්ම එවගේම සමාජයවාට වැදගත් අපේ අම්මල තාත්තලා හරි කැමති උදේට එවගේම රෑටත් ෂණිකව පිළියල කරන්න පුළුවන් කෑම ටිකක් තියෙනවා නම් ඒකට අපේ අම්මල තාත්තලා තෝරගන්නවා ෂණික නූඩල්ස්. විශේෂයෙන් චූටි ළමයින්ට ෂණික නූඩල්ස් එකක් ඉක්මනින් හදලා දුන්නා. ඒ කරදරෙන් බේරුණා. රෑටත් එහෙමයි උදේටත් එහෙමයි. ඉස්කෝලේ යනකොට නූඩල්ස් එකක් ටික් ගාලා හැදුවා ඉස්කෝලේ යවුවා. ඇයි අපි හරි කාර්යබහුලයි. අම්මා තාත්තා දෙන්නම හරියටම කාර්යබහුලයි. ඉතින් මෙන්න මේකත් එක්ක නිකන් හිතලා බලන්න ඔයාව දෙන ෂණික නූඩල්ස් එක ඇත්තටම තමන්ගේ දරුවගේ පෝෂණය වර්ධනය වෙන්න හේතුවක්ද? නැත්තම් දිගු කාලීනව මේ දරුවා ලෙඩ වෙන්න හේතුවක්ද? තමන් මේ අධ්‍යාපනය දෙන දරුවා දිගු කාලීනව ලෙඩ වෙනවා නම් ඒ දින අධ්‍යාපනයෙන් වැඩක් තියෙනවද? මේක සමාජයේ ඉන්න ඔබට ප්‍රශ්නයක් නෙමෙයිද? ඇත්තටම ප්‍රශ්නයක් වුණත් කරන්න දෙයක් නැති හින්දා අපි අම්මලා තාත්තලා මේක ගණන් ගන්නේ නැහැ. හැබැයි දැන් එහෙම නැහැ. ඔයාලට ෂණිකව හදාගන්න පුළුවන් නූඩල්ස් එකක් ජැක්ෆෘට් සිලෝන් ආයතනය නිෂ්පාදනය කරලා තියෙනවා. ජැක්ෆෘට් සිලෝන් ආයතනය එයාලා හදන කොස් නූඩල්ස් එක විශේෂයෙන් ප්‍රෝටීන් බහුලව එවැගේම ෆයිබර් බහුල ලෝකයේ තියෙන එකම නිෂ්පාදනය. ලෝකයේ මේ වෙනකොට ආයතන වලින් ප්‍රධාන ආයතන 100 ඇතුළට ආපු ලංකාවේ පළවෙනි ආයතනය. ඔයාලට අවශ්‍ය විසඳුම ජැක්ෆෘට් සිලෝන් ආයතනය ගහලා තියෙන්නේ නම් එයාලා නිෂ්පාදනය කරන රටේ තියෙන ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා කෘත්‍රිම රසකාරක කිසිම දෙයක් දාන්නේ නැතුව හදන කොස් නූඩල්ස් එක, කොස් පැස්තා එක, නියුට්‍රිප්ලස් නූඩල්ස් එක දැන් ඔයාලා හැමෝටම පාවිච්චි කරන්න පුළුවන්. මම මගේ දරුවටත් දෙන්නේ ඒ වගේ දේවල්. කොස් නූඩල්ස් එක. බබාලත් ආස කොස් නූඩල්ස් කන්න. පෝෂණය අතින් ඉහළයි. ඉතින් ඔයාලා මේක පාවිච්චි කරලා තමන්ගේ දරුවට දෙන්න පුළුවන් පෝෂණය දෙන්න. ඒ වගේම මම මේක කියන තව හේතුවක් තමයි මේ ආයතනයේ ආරම්භකයා දුලච්චන විතානගේ අපේ කැම්පස් එකේ ජූනියර් මල්ලි කෙනෙක්. ඉතින් මෙයා දුප්පත් අම්මලා තාත්තලගේ බදු සල්ලි වලින් ඉගෙනගෙන ඒ රට තුලින් ගත්ත දැනුම රට තුලම ආයෝජනය කරපු මොහොතක්. අපේ මිත්‍රවරුනි ඔයාලටත් මේ ආයතනය හා සම්බන්ධ වෙන්න ඉස්සරහදී පුළුවන් වෙයි. එහෙනම් ඔන්න ගුරුවරයෙක් විදියට මට තියෙන වගකීමක් තමයි අහිතකර දෙයක් තියෙනකොට ඒකට හිතකර දෙයක් ආර්ථිකයට ඇවිල්ලා නම් ඒ ආර්ථිකයට ආපු හිතකර දේ අපේ දරුවෝම දැනුවත් කරන එක. මගේ වගකීම මෙතනින් ඉවරයි. දැන් තියෙන්නේ ඔබේ වගකීම ඔබේ දරුවන් වෙනුවෙන් ඉටු කරන්න.